මචං ඔයා හිතන්න ඔයාගේ අතේ තියෙන අන්තිම රුපියලත් මොනවා හරි දෙයකට දාලා ආයෝජනය කරලා ඊදී අසාර්ථක වුණොත් ඔයා මොන වගේ තත්වයකටපත් වෙයිද? අනිවාර්යයෙන්ම බොහෝ අය තමන්ගේ වැඩේ අතරිනවා, අඬලා පැත්තකට වෙනවා, තමන්ගේ ජීවිතයේ සියලු බලාපොරොත්තු අතරිනවා. ඒත් මම මේ කියන්න යන චරිතය ඇමරිකන් ඩොලර් මිලියන 180ක මුදලක් එක දවසින් ඔට්ටු අල්ලපු මිනිස්සෙක්. මේ සිදුවීමට බොහෝ අය ඒ මනුස්සයාට පිස්සා කියලා බලනවා. අපි මේ කතා කරන්න යන පිස්සා කවුද? මේ තමයි ඉලොන් මස්ක්. අද වෙද්දි මුළු ලෝකයක් අඳුරන ඉලොන් මස්ක් කියන්නේ පොඩි කාලේ හරිම හුදකලා නිහඬ චරිතයක්. මේ තත්වය කොච්චර බැරෑරුම්ද කියනවා නම් එයාගේ ඉස්කෝලේ ඉන්න ළමයි එයාට නිතරම කරදර කරනවා, පීඩනයටපත් කරනවා. දවසක් මේ යාළුවෝ මෙයාට පහර දුන්න තරම කොච්චර අවුල්ද කියනවා නම් මෙයා පඩිපෙලෙන් පල්ලෙහාට වැටිලා සිහිය නැති වෙලා රෝහල් ගත කරන්න පවා සිද්ධ වෙනවා. කොහොම නමුත් මෙයා දිගටම පොත් එක්ක තමයි ජීවත් වෙන්නේ. මෙයා හුදකලාව ඉන්නවා. මේ කාලේ තමයි මෙයාගේ ජීවිතේ මෙයාට අමුතු සිතුවිලි එන්න පටන් ගන්නෙ. මෙයා තමයි PayPal හදන්නේ. PayPal හදලා ඒක විකුණලා එයාට දරා ගන්න බැරි තරම් ලොකු මුදලක් හම්බෙනවා. ඒ කාලේ හැටියට වෙන කෙනෙක් නම් ඒ වගේ මුදලක් හම්බුනොත් FD එකක් දාලා සැපේ ඉන්නවා. ඒත් මේ මිනිස්සයා කරන්නේ එයාගේ ඉලෙක්ට්‍රික් කාර් හදන හීනෙටයි රොකට් උඩට යවන්න තියෙන හීනෙටයි මේ සියලු මුදල් තමන් ගාව සත පහක්වත් තියාගන්න නැතුව ආයෝජනය කරනවා. ඉතින් මිනිස්සු පිස්සෙක් කියලා කියන එකත් අහන්න දෙයක් නැහැ. කොහොම නමුත් මෙයාගේ තත්වය කොච්චර බැරෑරුම්ද කිව්වොත් මෙයා උඩට යවන රොකට් තුනක් ගුවනදිම සම්පූර්ණයෙන් විනාශ වෙනවා. ඒ වගේම තමයි මෙයාගේ ටෙස්ලා කාර් කම්පැනිය බිඳුවටම වැටෙනවා. මෙයාගේ වැටීම කොච්චර භයානකද කියනවා නම් මෙයාට අවසානයේදී යාළුවන්ගෙන් කෑමට සල්ලි පවා ඉල්ලගන්න සිද්ධ වෙනවා. කොහොම නමුත් තමන්ගේ මේ හීන තමන් දකින්නක කොයි වෙලාවකවත් ඉලොන් මස්ක් අතෑරියේ නැහැ. මෙයා තමන්ගේ අතේ තිබ්බ අන්තිම මුදල් ටිකත් ආයෝජනය කරලා මෙයා හදනවා එයාගේ 4 වෙනි ගුවන්ගත කිරීම රොකට් එක. මේක අසාර්ථක වෙන්නේ නැහැ පළවෙනි තුන වගේ. මේ රොකට් එක ගුවන්ගත කරලා එයා සාර්ථකව නැවත මහ පොළොවට බස්සනවා. මෙයා ලෝකෙට පෙන්නනවා එයා ගත්ත අවදානම අවසානයේ ජයග්‍රහණය කරා කියලා. ඉතින් එයාගේ වර්තමාන තත්ත්වය ගැන ඔබට කියන්න ඕනේ. අද එයා ලෝකයේ ආර්ථික බලවතෙක්. ඒ වගේම කෘත්‍රිම බුද්ධිය නිර්මාණය කිරීම අතින් ඒ වගේ මොඩල් හදන කම්පැනි එක විශාල හිමිකරුවෙක්. මුළු ලෝකෙම බොහෝ තැන්වලට ඔහු අතගහලා ඉවරයි. අපිට මේකෙන් ගන්න තියෙන දේ තමයි අපේ ජීවිතවල අපිට පාලනය කරගන්න බැරි තරම් ප්‍රශ්න එන්න පුළුවන්. අපේ ජීවිතවල අපිට හිතන්නේ නැති කඩාගෙන වැටීම් එන්න පුළුවන්. සමහර වෙලාවට අපේ සතේ නැති වෙන තරමට අපි වැටෙන්න පුළුවන්. සමහර දවස්වලට මිනිසුන්ගෙන් ණයට අරන් අපි ජීවත් වෙනවා වෙන්න පුළුවන්. අපිට අරතරම් විශාල හීන නැති වුණාට අපේ ජීවිත එක ලෙවල් එකකට අපි හදාගන්න උත්සාහ කරනවා. අපේ ජීවිතවල මේ පාඩමින් ඉගෙන ගන්න ඕන දේ තමයි කවදාවත් අත් නොහැරීම කියන එක. කවදාවත් අත් නොහැරීම කියන වචනේ හැම වෙලේම ඉලොන් මස්ක් ගාව තිබ්බා. මොන වැටීම තිබ්බත්, මොන පහර කෑම තිබ්බත්, මොන බලාපොරොත්තු සුන්වීම තිබ්බත් අත නොහැරීම කියන එක ඔහු ජීවිතේ ප්‍රගුණ කරා. අපේ ජීවිතවල ගොඩක් අපිව නතර කරන්න හේතුව තමයි අතහැරීම කියන එක. අත් නොහැරීම කියන දේ මේ මිනිස්යාගෙන් ඉගෙන ගත්තා වගේ ඔබත් මමත් අපේ ජීවිතවල පුංචි හීන ඇති, පොඩි තැන් ඇති. ඒ තැන දක්වා ඔබේ පවුල වෙන්න පුළුවන්, ඔබේ ජීවිත මෙහෙයවීම දක්වා ඔබේ ගමන අත් නොහරින්න ඔයාට දවසක දිනන්න පුළුවන්.